මෝඩායට වගකීම් බාරදීමෙන් බොහෝ පාඩු සිදු වෙනවා. වාරුණී දූසක ජාතකයත් එබඳු කතාවක්. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනයේ. ඒ දවස්වල අනේපිණ්ඩු සිටුතුමා දන්නා හඳුනන කෙනෙකුට සුරාකඩයක් තිබුණා. මොහු එතන හොඳට මෝරාපු රා විකුණනවා. දවසක් ලොකු රාහැලියක් පිළියෙල කළා. තමන්ගේ සේවකයාට කතා කළා. ළමයෝ මන් නාගෙනයින්ට යනවා. දැන් රාබොන්ට මිනිස්සු ඒවි. ඔවුන්ගෙන් මුදල් අරගෙන රා විකුණාපන්. මං ඉක්මනින් එන්නම්. එතකොට මිනිස්සු ඇවිත් රා මිලට ගත්තා. රා බොන අතරේ වරින් වර ලුණු කැට කටේ දාගන්නවා දැක්කා. එතකොටයි සේවකයා ඒක දැක්කේ. හප්පේ! අද රා හැලියට ලුණු දමන්ට බැරි වෙලා වගේ. දැන් නම් හොඳ පදමට ලුණු ඇති. මුදලාලි අද නම් මට හොඳ කියයි. මොකක්ද නුඹ රා හැලියට කළේ? අනේ මෙහෙ ඇවිත් රාබොන අය ලුණු කැට කටේ දාගන්නවා. මං හිතුවේ රාවලට ලුණු මදි වෙලාවෙන්ට ඇති කියලා ලුණු නැලියක් දාලා දිය කළා. අනේ මෝඩයෝ අපූරු රාටික වනසල දැම්ම කියලා ඔවුන් ඒ කොළුවාට බැන බැන නැගිට ගියා. වෙලෙන්දා නාගෙනාවා. කඩේ කවුරුවත් නෑ. මොකද ළමයෝ අද පාලු මිනිස්වාවේ නැද්ද? එතකොට කොළුවා වෙච්ච දේ විස්තර කළා. අයියෝ මෝඩයෝ තුවහෙනම් මගේ රා හැලිය විනාස කලා කියලා හොන්දටම දොස් කිව්වා. මේ වෙලෙන්දා ඒ සිදුවීම අනේපිණ්ඩු සිටුතුමාට කිව්වා. සිටුතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට ගිහින් වන්දනා කොට එකත් පස්ව සිටියා. මේ සිදුවීම සැලකලා. ගෘහපතිය, ඔය කොළුවා මේ ආත්මේ විතරක් නෙමෙයි පෙර ආත්මෙකත් ඔය වැඩේම කළා. එතකොට අනීපිණ්ඩු සිටුතුමා ඒ යටගිය කතාව කියා දෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාලා. ගෘහපතිය, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස්පුරයේ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ බරණැස් සිටුවරයා වෙලා හිටියේ. ඒ සිටුවරයාගේ ප්‍රදේශයේ සුරාකඩයක් දාගත්තු වෙලින්දෙක් සිටියා. ඔහු හොඳට මෝරපු රා මේ ගමේ තබාගෙන විකුණනවා. දවසක් තමන්ගේ කුණ්ඩඤ්ඤ නැමැති ගෝලයාට කඩය බාර දීලා නාන්ට ගියා. කඩේ ආපු මිනිස්සු රාබොන අතරේ ලුණු කැට සපනවා දකින්ට ලැබුණා. එතකොට ගෝලයා සිතුවේ රාවලට ලුණු මදි කියලා. ඔහු නැලියක් පමණ ලුණු රාහැලියට දාලා හොඳට කලවම් කළා. කඩයට ඇවිත් රාගත්තු මිනිස්සු කලින් වගේම බැන ගියා. ඒ රාහැලිය ඔය විදිහට විනාශ වෙලා ගියා. වෙලින්දා මේ කාරණය සිටුතුමාට ගිහින් කිව්වා. අනුවණියෙකුට වැඩක් බාර දුන්නාම ඔහොම තමයි. හොඳක් කරනවා කියලා හිතාගෙන නරකක්මයි කරන්නේ කියලා මේ ගාථාව පැවසුවා. කැපවීමෙන් වැඩ කරනා මෝඩ කෙනා අතින් සැපත සුවය සදනාදය වෙනසෙනවා නිතින්. වැඩගන්නට ගියොත් මෙසේ අනුවණයා වෙතින් ඔහුට ලැබෙයි කොණ්ඩඤ්ඤගේ නැසුන සුරා ලෙසින්. ගෘහපතිය, එදා කොණ්ඩඤ්ඤ නමින් අර වෙලෙන්දාගේ ගෝලයා වෙලා රාහැලිය වනසපු කෙනාමයි මෙදාත් ඔබේ මිත්‍රයාගේ රාහැලිය වෙනසුවේ. එදා බරණස සිටුවරයාව සිටියේ මමයි කියා මේ වාරුණී දූසක ජාතකය වදාලා.